පෙරවරුවේදී මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී යතුරු පැදියක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදු වන අනතුරකින් යතුරු පැදියේ පසුපස ගමන් කළ පුද්ගලයා මිය ගොස් ඇතැයි මොරටුව පොලිසිය සඳහන් කළා. මෙලෙස මිය ගොස් ඇත්තේ කටුබැද්ද සුධර්මාරාම පාර ප්‍රදේශයේ පදිංචි සඳරුක දුල්මිත් සිල්වා නැමැති 19 හැවිරිදි තරුණයෙක්. මොරටුව කටුබැද්ද බණ්ඩාරනායක මාවතේදී ත්‍රිරෝද රථය දකුණු පැත්තට හරවද්දී ඉදිරියෙන් පැමිණි යතුරු පැදිය එහි ගැටෙන ආකාරය අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අනතුරින් බරපතල තුවාල ලබා සිටි පසුපැදිකරු 19 අනුව ගිලන් රථයක් මගින් කළුබෝවිල රෝහල වෙත රැගෙන ගිය නමුත් එහිදී ඔහු මිය ගොස් ඇතැයි අප වාර්තාකරු පැවසුවා. යතුරු පැදිකරුගේ තත්ත්වයද බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. ත්‍රිරෝද රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ මොරටුව පොලිසිය විසින් සිදු කරනු ලබනවා. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර නැතිනම් සබස්ක්‍රයිබ් කර නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.